everyone. ඉතින් මං අද හස්බන්ඩ්ගේ ගෙදර යන නිසා මුලින්ම උදේට උයාගත්තා. ඉතින් මම සුදු බත් හදලා, පරිප්පු හදලා, රාබු කොළ මැල්ලුම හදලා ඉස්සතෙල් දැම්මා. ඊට පස්සේ මම ටක් ගාලා ඇඳගත්තා. මොකද පරක්කු වෙන්න බැරි නිසා. ඉතින් මම මෙන්න මේ ටික තමයි අරගෙන යන්නේ. ඉතින් මං අද බෑග් දෙකක් අරගෙන යනවා. වෙන්දර නම් අරන් යන්නේ එක බෑග් එකයි. ඉතින් මට හිතුණා මට ඕන කරන දේවල් සුදු බෑග් එකේ මම දාගෙන යනවා කියලා. ඉතින් මේ යන අතරමඟදී ඉතින් ගත්ත ක්ලිප්ස් ටිකක් ඇත්තටම ගොඩාක් වැස්ස තිබ්බා අපේ ගෙවල් පැත්තට. හැබැයි ටික ටික යන වැස්ස නම් නැහැ. අවුව තමයි ගොඩක්ම තිබ්බේ. ඉතින් මේ තියෙන කැලණි පන්සල. ඉතින් මම ඒකෙත් චූටි චූටි ක්ලිප්ස් තමයි ගත්තේ. ගොඩක් ගත්තේ නැහැ. මොකද වීඩියෝ එක දික් වෙන නිසා. ඉතින් ඒකත් පහු කරගෙන අපි ඉක්මනටම ගෙදර එන පිටත් වුණා. මොකද අපි ගෙදරින් පිටත් වුණේ 10ට වගේ. ඉතින් අනුරාධපුරයටම එන්න ඕනනේ ඉතින් අපි. ඉතින් පැය 6ක් 6:00මාරක් වගේ දුර එන්න ඕන නිසා ඉක්මනට අපි ඉතින් පිටත් වුණා. ඇත්තටම මම නම් මාරම ආසයි හස්බන්ඩ්ගේ ගෙදර යන්න. මොකද මම ඉන්නේ තනියම. ඒ කියන්නේ හස්බන්ඩ්ට ගියාට පස්සේ මට හරිම පාළුයි. ඉතින් අම්මලා ගෙදර ගියාම මේ පාළුව ගොඩක්ම නැහැ. මොකද නංගිගේ බබා ඉන්නවා, අම්මා ඉන්නවා. ඉතින් මට කතා කරන්න පුළුවන් නිසා. ඉතින් මම ගොඩක් වෙලාවට යන්න බලනවා. හැබැයි යන්න බැහැ. මොකද ගොඩාක් දුර සහ කාලය ගොඩක් ගත වෙන නිසා. අනිත් එක තමයි මට ගොඩාක් දුර එකම විදිහට යද්දි කොන්දේ අමාරුව, කකුල් අමාරුව එන නිසා. ඉතින් මේ තියෙන්නේ පුත්තලම හරිය. පුත්තලම බීච් එක හරියේ. ඉතින් ඒකෙත් මම චූටි චූටි ක්ලිප්ස් තමයි ගත්තේ. ඇත්තටම ගොඩාක් වතුර නැහැ. මේ තියෙන්නේ ගොඩාක් වතුර ගොඩාක් තියෙන ලොකු වැවක්. ඉතින් ඔයාලට පේනවා ඇති මේ දෙපැත්තෙම වැවේ පොඩ පොඩ තමයි තියෙන්නේ. ඉතින් කොච්චරනම් මේ අවුව නිසා මේ වගේ පැතිවලට කොච්චරනම් බලපෑමක් ඇති වෙලාද කියලා ඔයාලට පේනවා ඇති. ඉතින් ඔයාලා මෙතන ඉඳන් වීඩියෝ එක බලාගෙන යන්න. සුන්දර ඔයවත හින්දම පුණ්‍යම නින්දක් මට නැතුව තිස්සෙම මං මට දැවටෙනු කුමටද අහන්න. ඉතින් මේ පාරවල් දෙපැත්ත දාලා තියෙන්නේ වී. ඉතින් වී අපි අරගෙන ඉවරනාට පස්සේ ওই විදිහට පාරේ දාලා වේලනවා. ඉඩ නැති අය තමයි ওই විදිහට පාර දාලා වේලන්නේ. නැත්නම් වත්තේත් වේලන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ ඔයා මඩුව. ඉතින් අනුරාධපුරයේ තන්තිරිමල්ලේ ඒ පැත්තේ ඉන්න අය නම් ඉතින් දන්නවා ඔයා මඩුව කියන්නේ මොකක්ද කියලා. ඉතින් අපි ඉතින් ටිකෙන් ටික ඔන්න ගෙදරටම ආවා. පැය 6ක් 6:00මාරක් වගේ ලොකු ගමනකින් පස්සේ ඔන්න ඉතින් මං ආසම තැනට ආවා. ඉතින් ගෑල් ළමෙක් විදිහට කසාද බඳපු ගෑල් ළමෙක් විදිහට තමන් කැමතිම තැනක් වෙන්නේ තමන්ගේ හස්බන්ඩ්ගේ ගෙදර. ඉතින් ඒක ගොඩක් වෙලාවට ගොඩක් අයට එහෙම තැනක් නොවෙන්න පුළුවන්. මොකද එක එක ප්‍රශ්න නිසා නැන්දම්මලේලි ගැටුම් නිසා ඒකට අකමැති වෙන්න පුළුවන්. හැබැයි මමයි අම්මයි ඉන්නේ හරියට යාළුවෝ දෙන්නෙක් වගේ. ඉතින් ඒ නිසා තමයි මම හරිම කැමති. ඉතින් ඔයාලට පේනවා ඇති දැන් තියෙන අවුව නිසා පරිසරය කොච්චරම වෙනස් වෙලාද කියලා. කොළ පාටට තිබ්බ පරිසරය ටිකෙන් ටික දුඹුරුව ගැහිලා තියෙනවා. ඉතින් ලස්සන හවස් වරුවක් මෙන්න මේ විදිහට තමයි ඔයාලට ගේන්නේ මම.
ඉතින් අහසත් ලස්සනයි. හැබැයි වහින්න එක තමයි තියෙන එකම අවුල. ඉතින් මේ තියෙන්නේ මගේ හස්බන්ඩ්ගේ ගෙදර. හරිම නිදහස්. හැබැයි ඉතින් අවුව තියෙන හින්දා ටිකක් අමාරුයි. ඒ වුණාට හුලඟත් එක්ක හින්දා ඒ අවුව දැනෙන්නේ නැහැ. ඔන්න ඔය විදිහට මම හවස් වරුවේ ක්ලිප්ස් ටිකක් තමයි ඔයාලත් එක්ක මේ ෂෙයා කරගන්නේ. ඉතින් ඔය ඈතින් පේන්නේ හස්බන්ඩ්ගේ අම්මා. ඉතින් හුලං සද්දෙත් එක්ක මේ ගෙවෙන ලස්සන දවස් ඔයාලට තවත් ඉස්සරහට ලස්සන වීඩියෝස් වලින් මම අරගෙන එන්නම්. ඉතින් channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න අමතක කරන්න එපා. දිගටම එකතු වෙලා ඉන්න. මේ වගේම ලස්සන නිදහස් නිස්කලංක පරිසරයක තවත් වීඩියෝ එකකින් ඔයාලව හමු වෙන්න එන්නම්. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් hina වෙලා ඉන්න. bye. මට